එකේ රෙකෝඩින් එක දෙනවා ළමයි හැමෝටම ක්ලාස් එකේ රෙකෝඩින් දෙනවා ෆුල් වීඩියෝ රෙකෝඩින් එක දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මුල සිට අගට ඔයාලට රෙකෝඩින් එක බලා ගන්න පුළුවන් ඉතින් කට්ටියක ඔෆිෂියල් බැච් ගෲප් එක තියෙනවා අපි ඒ ඔෆිෂියල් බැච් ගෲප් එකට දානවා පැහැදිලිද රයිට් සර් thank you so much සර්ගේ ලෙසන් එකට ෆ්‍රී එකට සම්බන්ධ වුණා බලාපොරොත්තුවක් තියාගෙන සර් මේ විදිහටම කියලා දුන්නා ගොඩක් ස්තුතියි මේ විදිහට පැහැදිලිව කියලා දෙන එක හරිම ආසයි කියලා රයිට් ඉතින් හැමදේම හරියට කියලා දුන්නා ඉතින් ලෙසන් එකේ අවසානයේ ඉතින් මුල සිට අගට ඔයාලට මම කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඉන්කම් එකක් ගිහලා දැන් ඩොලර් එක්ක යනවා. ඒ කියන්නේ ඉන්කම් එකක් හදන තැනකම ඔය කට්ටිය එක්ක යනවා. eBay selling වල direct shipping කරා, drop shipping කරා මේ හැම තැනකදීම ඔයාලට ඉන්කම් එකක් ගියන තැන මුල සිට අගට හැමදේම අපි කියලා දෙනවා. ඉතින් අද ලෙසන් එකේ ගොඩාක් දේවල් වැදගත් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ කියලා දුන්න දේවල් එක්ක next lesson එකට කට්ටිය ready වෙන්න ඕනේ. හරි. ඔයාලට කියලා දුන්න දේවල් පැහැදිලිද? කට්ටිය කියන්න බලන්න. කොහොමද? ඔව් සර් පැහැදිලි. ප්‍රවීන් හොඳයිද ලෙසන් එක කොහොමද ඔයාලට තේරුණාද? ඔව් සර් හොඳට තේරුණා ඩිය. හරි බොහොම ස්තුතියි. කොහොමද අහිංස දර්ශනී ඩිලානි කොහොමද ඒ කට්ටිය දිනේෂ් කොහොමද? ඔයාලට තේරුණා ලෙසන් එක? ඔව් සර් පැහැදිලි සර්. පැහැදිලිනේ. ගැටලු මොකුත් නැහැනේ. හරි මං හිතන්නේ නෑ හැමෝටම පැහැදිලි කියලා. ඔව් දිනේෂ් කියන්න මොනවාරි ප්‍රශ්නක් තියෙනවද ඔයාලට? සර් රෙකෝඩින් එක දෙනවනේ නේද අපිට අමතක මේ කියන්නේ බැරි වෙන තැන හෙල්ස් කරගන්න පුළුවන් නේ. හැම එකේම ලෙසන් එකේ රෙකෝඩින් එක දාන ප්‍රශ්නයක් නැහැ. මේ ලෙසන් එකේ රෙකෝඩින් එක දෙන්නම්. ඒක හරි. රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් මොන හරි ඒ කියන්නේ රෙකෝඩින් එක අමතරව නෝට්ස් මොන හරි ඕන නම් ඒක ගෲප් එකේ දාලා තියෙනවා. ඒක ගන්න බැරිනොත් අපිට අප්ඩේට් එකක් දෙන්න අපි දෙන්න. හරි සර් thank you. සපෝට් ටීම් එකේ නම්බර්ස් ටික ගෲප් එකට දානවා ළමයි. එතනින් ගන්න පුළුවන්. කට්ටිය ගාව ටයිම් ටේබල් එක තියෙනවද ක්ලාස් එකේ? කලින් පාර. ටයිම් ටේබල් එක සර් ටයිම් ටේබල් එක ගෲප් එකේ දාන්න. හරි. එහෙනම් මම ටයිම් ටේබල් ගෲප් එකට දානවා. රයිට්. එහෙනම් මම හිතනවා හැමෝටම හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින්